good morning හැමෝටම. ඉතින් දැන් ලංකාවේ ඉන්න හින්දා මට good morning කියලා කියන්න පුළුවන් පටන් ගන්නකොටම. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. කියන්න ගියේ ඇත්තටම වැදගත් දෙයක්. අලුතෙන් කෝස් කරලා ඉන්න කෙනෙකුට නවක් හොයාගන්නේ කොහොමද? first time යන කෙනෙකුට නවක් හොයාගන්න ඕන නම් මෙන්න මේ ආයතන ටිකට යන්න, ගිහිල්ලා බලන්න අනිවාර්යෙන් නවක් හොයාගන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටියගේ තියෙන ප්‍රශ්නයක් තමයි මට ගොඩක් කට්ටිය මැසේජ් කරනවා අපේ පුතා කෝස් එක කළා මෙච්චර කාලයක් යනවා මෙහෙමයි තාම නැවක් නැහැ අපි නැවක් හොයාගන්න තියා අපේ කම්පැනි එක තියෙන තරක්වත් දන්නේ නැහැ කියලා. අන්න ඒ නිසා ඒකට මම පොඩි හින්ට් එකක් දෙනවා වගේ දෙයක් තමයි මම මේ කරන්න හදන්නේ. නමුත් මට කියන්න බෑ ගැරන්ටි කරලා මේ තැනට ගියා උගමන් වාට නැවක් හම්බෙයි කියලා. නමුත් මේ ඩැන් වලින් අනිවාර්යෙන්ම අපේ කොල්ලන්ව නැව් වලට දානවා. ඒ නිසා ෆුල් වීඩියෝ එක උඩ තියෙන ලින්ක් එකෙන් ගිහලා බලන්න. ඉතින් ඇත්තටම කියන්න අවස්ථාවේ තියෙන්නේ මට ගොඩක් ලංකාවේ කොල්ලෝ ඉන්නවා නැව කෝස් එක කරලා අදටවත් නැවක් හොයාගන්න බැරුව. ඉතින් අපිත් එහෙම තමයි අපිත් ලොකු කට්ටක් කාලා ගියේ. ගොඩක් දැන් නැව වල ඉන්න කොල්ලෝ මේ වීඩියෝ එක බලලා නම් උන් දන්නවා ඇත්තටම කොහොමද නැවකට ආවේ මොනවද කරේ කොතනින්ද නැවක් හොයාගත්තේ කියන කතන්දරේ. අනිත් එක අංකයකටම කියන්න ඕනේ සමහර අලුත් කොල්ලොන්ගේ මේ මයින්ඩ් එකේ තියෙන පොඩි දෙයක් මේ ලොකු නැවක් හොයාගන්න ඕනේ GRT එක ටිකක් වැඩි එකක්. එතකොට පඩිය ටිකක් හොඳ වෙන්න ඕනේ කියලා. මගේ නම් තියෙන එකම මතය තමයි පඩිය ගොඩක් ලොකු වෙන්න ඕනේ නැහැ මේ පළවෙනි පාර යනකොට. පඩිය ඩොලර් 100ක් වුණත් කමක් නැහැ. මගේත් යාළුවෝ ඉන්නවා පඩිය ඩොලර් 100ට නැව් නැගපු මාස 9ක් නැවේ ඉඳලා ඉතින් ඊට පස්සේ ඇවිල්ලා වොච් කීපින් එක අරගෙන ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක ලංකාවේ දැනට තියෙන ප්‍රධාන පෙළේ තියෙන ආයතන වලින් දැන් හොඳ නැව් අරගෙන හොඳ පඩියකට යන සෙට් එකක් ඉන්නවා. ඉතින් ඒ අතරේ අර නැවක් හොයාගන්න ටිකක් අමාරුවෙන් ඉන්න සෙට් එකකුත් ඉන්නවා ෆස්ට් ටයිම් යන්න. ඉතින් අන්නේ ෆස්ට් ටයිම් යන්න ඉන්න සෙට් එකට තමයි මම මේ පොඩි අයිඩියා එකක් දෙන්න හදන්නේ. මෙන්න මේ තැන් වලට ගියොත් ඔයාලට අනිවාර්යෙන් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් කියලා. දැන් නිකම්ම බලන්නකො C line එකට ගිහිල්ලා ඔය ඇප්ලිකේෂන් එක දැම්මොත් අනිවාර්යෙන් ඔයාට ගියපු ගමන් මාසෙන් දෙකක් නම් ෆස්ට් ටයිම් chance එකක් ගන්න බැරි වෙයි. නමුත් ටික දවසක් යනකොට ඔයා එකත් එක ටච් එකේ ඉන්නකොට ඔයාට ඒ වැඩේ කරගන්න පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ. ඒ නිසා C line එකට යන්න. එතකොට එතනින් ගියපුවාම මක් මරයින් එකට යන්න. එතකොට මක් මරයින් එකෙත් එහෙමයි. මක් මරයින් එකෙත් ගියපු ගමන් හම්බෙන්නේ නැහැ. දැනට මම සේල් කරන්නේත් මක් මරයින් එකෙන් තමයි. ඉතින් අපි ටික කාලයක් ඉඳලා නැවුන එකම මිනිස්සු තමයි කෝස් කරපු ගමන් කිසි කෙනෙකුට නැවකට නගින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා එතකොට සෙරායා ෂිපින් කියන්නේ අලුත් කෙනෙකුට chance එකක් ගන්න පුළුවන්. ඔය හැම එකේම තියෙන්නේ ගියපු ගමන් නැවක් හොයාගන්න බෑ. නමුත් ඔයා චුට්ටක් යාලත් එක ටච් එකේ ඉන්නකොට අනිවාර්යෙන් යාලා නැව දෙනවා ඔයාලට. ඉතින් ඊට අමතරව Centrum, ARM ඔය වගේ කම්පැනි ගානක් තියෙනවා. දැන් මම අර මේ කියනවට වඩා ඔයාලට දැන් මේක කියනකොට ටිකක් අමාරුයිනේ මේක ග්‍රහණය කරගන්න. අපි කොහොමද මේ ආයතනයක contact number එකක් හොයාගන්නේ මොන වගේ විදිහටද කරගන්නේ කියලා. ඒ නිසා මම මේ වීඩියෝ එකේ අවසානට ඒකත් දාන්න. එතකොට ඔයාලට ඒකෙන් ඒ numbers අරගෙන location එක අරගෙන ඔයාලට ගිහිල්ලා application එක fill කරලා කතා බහ කරලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් වලට ගිහිල්ලා මම මේක දැන් නොකියපු තැනුත් ඇති සමහරක් විටක. නමුත් ඒ වීඩියෝ එකේ අවසානට ඔයාලට බලා ගන්න පුළුවන් ඒ තැන් කීයක් විතර තියෙනවද කියලා මට රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් මම මේ කියන්නේ. ඒ නිසා ඒ වගේ තැනකට ගිහිල්ලා අලුතෙන් ජොබ් එකක් හොයාගෙන නැවකට නැගලා අර තමන්ගේ තියෙන හීන වලට යන්න ඒ පාර ඉක්මනටම ලං කරගන්න. මොකද කෝස් එකක් කරලා හිතන්න එපා මම මාස 7ක් 8ක් ගෙදර හිටියා කියලා මම ෆේල් කියලා හිතන්න එපා. කෝස් එකට අදාළ දේවල් ෆලෝ අප් කරගෙන ඉන්න. ඒ නිසා අපිත් එහෙමයි. අපිත් ගොඩක් කල් ගෙදර ඉඳලා නැවු නැගපු මිනිස්සු. නමුත් නැව් 2 3ක් 4ක් විතර යනකොට ඔයාටම තේරෙනවා ඔයාට ඒ කම්පැනිස් වලින් ඔයාව ඉල්ලලා ගන්නටපත් වෙනවා. ඉතින් ඒ නිසා මට කියන්න දෙන්නේ අපේ page එක අපේ YouTube channel එකත් එක්ක ඉන්න. මේ වගේ දැන් ඉදිරියේදී තව මම වීඩියෝස් වගේක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නැවකට යන්න කොහොමද මොන වගේ සුදුසුකම් ඕනේ මොන ෆීල්ඩ් එකෙන් ගියොත්ද ලොකු ගාණක් හම්බ කරන්න පුළුවන් මොන ෆීල්ඩ් වලටද ගොඩක් ඉල්ලුමක් තියෙන්නේ
එතකොට කාගෝ නැවක වැඩ කරන විදිහයි මගී නැවක වැඩ කරන විදිහයි ඒ වගේ තියෙන වෙනස්කම් ඒවත් මට කියන්න පුළුවන්. මොකද මමත් කාගෝල් තමයි වැඩ කරේ කලින්. ඉතින් දැන් ක්‍රූස් ෂිප් එකකට ගිහිල්ලා මට ඇත්තම හොඳ ක්‍රූස් ලයින් එකක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක ඒවත් මම ෂෙයා කරගන්න කැමතියි. ඒ නිසා ක්‍රූස් ලයිෆ් YouTube channel එකත් subscribe කරලා තියාගන්න. මොකද ඉදිරියේදී ගොඩක් දේවල් ඔයාලට ඒකෙන් දැනගන්න පුළුවන් page එකට වඩා. ඒ නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න ඕනේ. අනිවාර්යෙන් නැවක් හම්බෙන මාසයක් වෙන්න ඕනේ මේ මාසේ. ජය වේවා.